අපි බාරගත්ත වගකීම කිසිම වෙලාවක අපි සුළු කොට සැලකුවේ නැහැ. පෞද්ගලික න්‍යාය පත්‍රයන් මේකේ නැහැ. අපේ න්‍යාය පත්‍රය රට හමුවේ ඉදිරියට තියපු වැඩපිළිවෙලයි. මේ රටේ උගතුන් බුද්ධිමතුන් ආගමික නායකයින් ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් සෑම තරාතිරයකම වෘත්තීය වේදීන් ඇතුළු රටේ ජනතාව හදපු ලියවිල්ල අපි දේව වාසිතයක් හැටියට හිතලායි ඉස්සරහට ගත්තේ. අද ලෝකයේම අපේ දිහා බලාගෙන ඉන්නවා. අපිට විරුද්ධ ලොකු බලවේගයක් ජාත්‍යන්තරව ගෙනියනවා. අපි මානව අයිතිවාසිකම් කඩ කරනවා කියනවා. ඒත් අපි මොකද්ද මේ කරේ? අවබෝධ කරගන්න. රටක් නිදහස් කරගන්නවා විතරක් නෙවෙයි. දුකට වේදනාවට හා පෑගිලා හිටපු ජාතියක්. උතුරේ ජීවත් වුණු අහිංසක මිනිස්සු නිදහස් කරගන්නවා. අර මේ පැත්තට ගලාගෙන ඉන්න මිනිස්සුගේ මූණු දිහා බැලුවම, ඔවුන්ගේ දරුවන් දිහා බැලුවම, ඒ අම්මාවරුන් දිහා බැලුවම ඒක අපිට පේනවා. උන් කියන කතාව දිහා බැලුවම පේනවා. මේක මානුෂික මෙහෙයුම. ලෝක ඉතිහාසයේ වැඩිම විශාලම ප්‍රාණ අපකරුවන් නිදහස් කරගැනීමේ වැඩපිළිවෙලක විශාලම ඔපරේෂන් එක තමයි අපි මේ අද කරගෙන යන්නේ. එක දවසකදී 38යි, දෙවැනි දවසේදී 65යි, තුන්වෙනි දවසේදී ලක්ෂයයි, දැන් එනකොට ඒක 1 ලක්ෂ ගණන පැනලා. මෙතරම් මිනිස්සු නිදහස් කරගත්ත අවස්ථාවක් ලෝක ඉතිහාසයේ නැහැ. මෙහෙම ජනතාවක් ප්‍රදේශයකට සීමා කරගෙන හිර කරගෙන ඉඳලා ඒ අය නිදහස් කරපු අවස්ථාවක් ඔස්ට්‍රේලියාස්ලා නිදහස් කරගත්ත අවස්ථාවක් ලෝකේ නැහැ. සමහරු මේ අවසන් තප්පරේ ලෝකෙට ගිහිල්ලා කියනවා අපිට මේකේ කොහොමද මේ යෝධය පෙරලගන්නේ කියලා තමයි බලන්නේ. බෙහෙලායකින් බැරි නම් ලෝකේ ඉන්න අයට කියලා හරි මම ඔපෙල්ලන්නේ. මේක නෙවෙයි වැඩි. මේකේ කාර්යයේ වැඩක් නෙවෙයි. අපි අද කළ යුත්තේ මේ රටේ මේ මිනිස්සු නිදහස් කරගෙන මේ රට ගොඩනගන්න, වැඩ කරන්න. සමහරු බලාගෙන ඉන්නව මාත් එක්ක විවාද කරන්න. මට දන්නවත් නැහැ. අඩු ගානේ ලියුම් කැලලා කියපන් මම ලෑස්ති විවාද කරන්න අන්න හවල් හොටෙලේ මම ඉන්නවා කියලා. ඒකත් සොයාගන්නේ 5 star හොටලයක්. මම ඒ වෙලාවේ අර 35000ක් 38000ක් එනවා. දැන් මේ මිනිස්සු ආවම මේ මිනිස්සුන්ට ඉන්න දෙන්නේ කොහමද? කන්න දෙන්නේ කොහමද? වතුර ටිකක් දෙන්න කොහමද? ඒවා ටික බලන්න ඕන. මේකේ හමුදාව මෙහෙවීම පිළිබඳව මොනවද වෙන්නේ කියලා සොයන්න ඕන. ඒ ආස්සේ අර පිටරටින් බලපෑම් වෙනවා. ඒවට උත්තර දෙන්න පදින්න ඕන. මෙහෙන් සමහරු පඩි වැඩි කරන්නේ බෝනස් ඉල්ලන්නේ කියලා කෑෙන් කෑ ගන්නවා. මේ ආස්සේ ඒවත් කරනවා. ඉතින් මේ ඔක්කොමත් කරගෙන තමයි යන්න වෙන්නේ. ඉතින් මං කෝ මේ වැඩ ටික ඉවර වෙලා අපි ලොකු වේදිකාවක් හදලා ගෝල් ෆේස් එකට මිනිස්සු අරගෙන ඇවිල්ලා දෙගොල්ලෝ විවාද කරගමු කියලා. එතකොට ඒකට මම ලෑස්ති කියලා මම දැන් කියන්නේ. අපි කෙසේ වෙතත් අපිට රටක් තියෙනවා. ඔබට අනාගතයක් තියෙනවා. අද මේ අලුත් රටක් ගොඩනගන වෙලාවක අලුත් රටක් ගොඩනගන්න සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් රටක්, සංවර්ධනය ගලාගෙන එන රටක්, ත්‍රස්තවාදයෙන් මිදිච්ච රටක්, එක් ශේෂත් කළ රටක් තුල ඔබේ සේවය අපිට වටිනවා. විශාල සංවර්ධන යෝජනා වලියක් ඉදිරියේ තියෙද්දි ඒ රටට ඔබේ සේවය ලබා දෙන්න, ලබා ගන්නට ඔබ ආපායි කොණ්ඩ. ඔබේ අධ්‍යාපනය විෂයන්ට අමතරව කරුණාකරලා විෂයට අමතරව ඔබේ අනිත් වෙනත් භාෂාවක් විතරක් නෙවෙයි අද ලෝකයා ඉදිරියට යන තාක්ෂණයත් එක්ක IT තාක්ෂණය, කම්පියුටර් තාක්ෂණයත් ඔබ ඉගෙන ගන්න. ඒකට පහසුකම් දෙන්න. අමාත්‍යාංශයේ විශේෂ වැඩපිළිවෙලක් යොදන්න. හැම විශ්වවිද්‍යාලයක් තුලම හැම ශිෂ්‍යයෙකුට පුළුවන් නම් අනිවාර්ය කරන්න. කොහොම හරි කරලා මේ ළමයින්ට උගන්වන්න. අලුත් තාක්ෂණයත් එක්ක යන්න. ඒක අවශ්‍යයි. ලෝකයා යන වේගෙත් එක්ක අපේ දියුණුවත් එක්ක අපි දියුණු වෙන්න. දියුණු වෙනවා කියන්නේ සමාජයේ තියෙන බටහිර සංස්කෘතිය මේ රටට වළඳගෙන ඒකේ එල්බගෙන සිටීම නෙවෙයි. උන් එහින් එන තාක්ෂණය අපි අධ්‍යාපනය අපි ගමු, විද්‍යාත්මක ඥානය ගමු. ඒක අරගෙන අපි මිනිසුන් වශයෙන් දියුණු වෙමු, රටක් වශයෙන් දියුණු වෙමු. ඒකයි අපි කළ යුත්තේ. මේ රට නිදහසේ කවුරුවත් ඇවිල්ලා මේක පාවා දෙන මිනිස්සු නෙවෙයි අපිට ඕන. මේ රටට ආදරය කරන, තමන් ඉපදිච්ච භූමියට ආදරය කරන දරුපටව් ටිකක් ඕන. අනාගත පුයිසක් ඕන. එවනම් ඒක බාර ගන්න ඉන්න පිරිසයි ඔබ. ඔබයි නායකත්වයේ දිය යුත්තේ. අන්න ඒකට සූදානම් වෙන්න. ඒකට හැකි ඉක්මනින් සූදානම් වෙන්න. ඒකට නායකත්වය
හුරු වෙන්න. නායකත්වයට සූදානම් වෙන්න. විනයක් ඇති රටක් බවට පත් කරන්න. ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වශයෙන් අතුල් වෙන්න යන්න ඉන්න අනාගතේ බාර ගන්න ඉන්න මේ රටේ උගත්ම පිරිස වශයෙන් තරංගයේ ඉහළම ලකුණු අරගෙන ජයග්‍රහණය කරපු පිරිස වශයෙන් ඔබ නිහතමානීව ඔබෙන් ගිය යුතුයකමත් ඉටු කරන්නයි කියන අවසාන ඉල්ලම පියෙක් වශයෙන් ඔබේ වයසේ දරුවෝ මට ඉන්න හින්දා පියෙක් වශයෙන් මම ඔබෙන් ඉල්ලා සිටිමි. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ පතමින් මානි. ඔබ ඒ සවන් දුන්නේ ඊයේ අර්ණියදා මන්දිරයේ පැවති මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයේ අමතා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ කතාවටයි.